ආයුවන් සලවිත්කව රසික රසිකාවයන්ට අද බලන යන සූපිරිම පංජාබ් චිත්‍රපටයක් අපි යමු කතාව පැත්තට. සාමාන්‍ය විදියට ගෙවීගෙන යන ඉන්දියානු පංජාබ් ගමක පෙම්වතුන් යුවලක් ඉන්නවා. ජටින්දර සහ කොකෝ කියලා. කොකෝ කියන්නේ ගෑනු ළමයට. ඒ වගේම ෂෝසා කියලා මැරේ කොකෝව විවාහ කිවිසගෙන ඉන්නේ. නොසිතු වෙලාවක මේ ගමට වෛරස් එකක් ඇතුළු වෙලා මුළු ගමම විනාශ වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? ජටින්දර් කොකෝ දෙන්නගේ ආදරයට මොකද වෙන්නේ? මේ වෛරස් එක මොකක්ද? ෂෝසා කියන මැරයා කොකෝ වෙනුවෙන් ජටින්දරව මරයිද? අපි බලමු මේ සූපිරි මූවී එක. එද මුලින්ම කියනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. කලින් channel එක වගේම අපි අලුතින් පටන් ගමු. මේ ඉන්නේ ජටින්දර්. මිනිහට මේ වෙද්දි රැකියාවක් නැහැ. පිරමීඩ බිස්නස් එක තමයි කරගෙන යන්නේ. මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සුන්ගේ සල්ලි අරන් අනිත් අයව බඳව ගන්න එක තමයි මිනිහා කරන්නේ. මිනිස්සුන්ට සල්ලිකාරයා වගේ පෙන්නුවට සත පහක්වත් අතිය නැති මිනිහෙක් තමයි ජටින්දර් කියන්නේ. ඔය අතර ගමේ ගොවි පොළවල් වල ගවයන් විශාල වශයෙන් මේ යන්න ගන්නවා. පසු වෛද්‍යවරුන්ට පවා හොයාගන්න බෑ ඇත්තටම කොහොමද ගවයන් විශාල වශයෙන් මේ විදියට මැරෙන්නේ කියලා. මේ ගැන හොයන්න මේ ගමට එනවා දක්ෂ සයන්ටිස්ට් කෙනෙක්. හැබැයි මෙයා ගෑනු කෙනෙක්. මෙයාගේ නම අංචල්. පරීක්ෂණ කරන්න ආවේ ගෑනු කෙනෙක් කියලා දැක්කම ගමේ අය නම් එච්චර පැහැදිලිමක් නැහැ. ඊළඟට මේ ඉන්නේ කොකෝ. මෙයා තමයි ජටින්දර්ගේ පෙම්වතිය. ජටින්දර් කොකෝට සෑහෙන ආදරේ වගේම කොකෝත් ඒ වගේම ජටින්දර්ට ආදරේ. මේ අතර අංචල් කියන වෛද්‍යවරිය මැරුණු ගවයන්ගේ ලේ සාම්පල් පරීක්ෂා කරන්න ගන්නවා. ඒ අතර තමයි දැනගන්න ලැබෙන්නේ මේ වෙද්දි මේ මැරුණු ගවයන් අනිත් ගවයන්ට දරුණු විදියට ඇනලා තුවාල හානි කරනවා. දරුණු විදියට හැසිරෙනවා කියලා. අංචල් කල්පනා කරනවා මේක නම් වෙනස්ම විදියේ රෝගයක් වෙන්න ඇති කියලා. ඔන්න දැන් කොකෝට එයාගේ ගෙදරින් සෑහෙන්න බනිනවා ජටින්දරව හම්බෙන්න එපා කියලා. මොකද කොකෝ මේ වෙද්දි වෙන කෙනෙක් එක්ක විවාහ කිවිසගෙන ඉන්නේ. ගෙදරින් බලෙන්ම කොකෝව වෙන කෙනෙක්ට විවාහ කරලා දෙන්න හදන්නේ. මොකද ජටින්දර වගේ රැකියාවක් නැති කෙනෙක්ට කොකෝව දෙන්න ගෙදර අය කැමති නැහැ. කොකෝ ජටින්දරට හැමදාම කියන්නේ ඉක්මනට හරියම රස්සාවක් හොයාගෙන තමන්ව එක්ක යන්න කියලා. ඔන්න පහුවදා ජටින්දර් කොකෝ එක්ක බයික් එකේ සතුටුයි යන ගමන් ඉද්දි එකපාරට කාර් එකක් මේ දෙන්න ළඟට එනවා. එතකොට තමයි කොකෝ දකින්නේ ඒ වාහනේ ඉන්නේ ගෙදරින් තමන්ට කතා කරපු මනමාලයා කියලා. මිනිහා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. තනිකරම මැරේ. මිනිහාගේ නම ෂෝසා. ෂෝසා දැන් ජටින්දරට අවසන් අවවාදය නිකුත් කරනවා ආයෙත් කොකෝ එක්ක ඉන්නවා දැක්කොත් ඉවරයක් කරන බවට. මේ වෙලාවේ කොකෝ බය වෙනවා ෂෝසා ජටින්දරව මරයි කියලා. කොකෝ වාහනේ දාගෙන එක්කගෙන යන ෂෝසා කොකෝව ගෙදරට බාර දෙනවා. ඒ වගේම කොකෝගේ ෆෝන් එකත් මිනිහා ගන්නවා. ගෙදර යන ජටින්දර් මේ ගැන කල්පනා කර ඉඳලා අවසානයේ කොකෝට කෝල් එකක් ගන්නවා. හැබැයි ෆෝන් එක මේ වෙද්දි තියෙන්නේ ෂෝසා ගාව. ඔන්න දැන් මේ දෙන ෆෝන් එකෙන් බැනගෙන අවසානයේ ෂෝසා තීරණය කරනවා ජටින්දරව ගමට ගිහින් ඉවරයක් කරලා දාන්න. ඉතින් ෂෝසාට පුළුවන් වෙයිද ජටින්දරව මරන්න? ඔය අතර අංචල් පරීක්ෂණ කරලා එයා හොයාගන්නවා ගවයන් මැරෙන්න හේතුව. හේතුව තමයි ඔක්සිටෝසින් කියන බෙහෙත. මේක කිරි ගවයන්ට ලබා දෙන්නේ කිරි එරෙන්න, වැඩිපුර කිරි ගන්න. මේක නිතර මාත්‍රාව වැඩි කරලා කිරි ගවයන්ට දුන්න නිසා තමයි ගවයන් එක දිගට මැරෙන්නේ. ගවයන්ට වෛරස් එකක් හැදුනම ඒක එයාලගේ ඇඟෙන්ම පාලනය වෙනවා. නමුත් මේ ඔක්සිටෝසින් වැඩිපුර අඩංගු බෙහෙත් ගවයන්ට එන්නත් කරාම කාලයක් යද්දී ගවයන්ගේ ප්‍රතිශක්තිකරණය නැති වෙලා ඒ නිසා වෛරස් එකක් ආසාදනය වෙලා අමුතු විදිහේ. ඒ වගේම මේ කිරි ගවයන්ගෙන් ගත්ත කිරි දැන් හැම තැනම බෙදා හැරලා ඒවා බීපු ගමන් වෙන්නේ මිනිස්සුන්ටත් ආසාදනය වෙන එක. දැන් තැනින් තැන මිනිස්සුන්ට ආසාදනය වෙන්න පටන් අරන්. ජටින්දර ඉන්න අසල්වැසි ගෙදරක පොඩි දරුවෙක් එයාගේ ගෙදර ගවයන්ගෙන් ගත්ත කිරි වීදුරුවක් අරන් බොනවා. අන්න ඒ වෙලාවේ මේ දරුවටත් ඒ වෛරස් එක ආසාදනය වෙනවා. දරුවගේ අමුතු හැසිරීම දකින අම්මා දරුවා දිහා බලන් ඉද්දි මේ වෙනස් වුණ දරුවා එයාගේ අම්මටත් පහර දීලා සපා ගන්න පටන් ගන්නවා. මේක දකින අනිත් පීටා කියන පිරිමි දරුවා මේ පැත්තට එද්දි පීටා කියන මේ දරුවටත් පහර දෙන්න එහෙම නැත්නම් සපා ගන්න උත්සාහ කරනවා. නමුත් පීටා කොහොම හරි තමන්ගේ සහෝදරියගෙන් බේරෙන්න උත්සාහ කරමින් ඉද්දි මේක දකින ජටින්දර් හිතන්නේ මේ දෙන්න සෙල්ලම් කරනවා කියලා. හැබැයි ළඟටම ගියාට පස්සේ තමයි ජටින්දර් දකින්නේ මේ ගෑනු දරුවට මොකක් හෝ අමුතු යමක් සිද්ධ වෙලා ඇති බව. එයාව කූඩුවක හිර කරන ජටින්දර් ඊළඟට දකින්නේ මේ දරුවන්ගේ අම්මත් අමුතු විදියට හැසිරෙන බව. ජටින්දර් දැනගන්නවා මොකක් හෝ අద్භූත දෙයක් සිද්ධ වෙමින් තියෙන බව. ඒ නිසා මිනිහා කොහොම හරි මෙතනින් බේරිලා පීටා කියන දරුවවත් අරගෙන මෙතනින් දුවන්න ගන්නවා. ඒ වෙලාවේ ජටින්දර් දකින්නවා මුළු ගමම එකම යුද්ධයක් කියලා. දකින තැන එකිනෙකා මරා ගන්නවා, සපා ගන්න පටන් ගන්නවා. ජටින්දර් තමන්ගේ පණ බේර ගන්න පීටා එක්ක ට්‍රැක්ටරයකට ගොඩ වෙලා
ඒකෙන් පලා යන්න උත්සාහ කරනවා. හැබැයි මේ විදිහට වැඩි දුරක් නම් යන්න වෙන්නේ නැහැ. මොකද ඒ යද්දි සෝසාව මූණට හම්බෙනවා. සෝසා එන්නේ ජටින්දරව මරන්න. සෝසා තමන්ගේ මැරෝ එක්ක ජටින්දරට තර්ජනය කරලා මිනිහා හදන්නේ ජටින්දරව ඉවරයක් කරන්න. හැබැයි වෙන්නේ වෙන දෙයක්. ඒ වෙලාවේ වෛරස් එක බැලඳුණු ගමේ මිනිස්සු දුවගෙන ආවිත් සෝසා ඇතුළු එයාගේ මැරවරයෝ සියලු දෙනාම සපා ගන්න පටන් ගන්නවා. ඒ අතර ජටින්දර් පීඩා එක්ක වාහනයට නැගලා මෙතනින් පැන ගන්න try කරනවා. ඉතින් මූවි එකේ ඉදිරි ටිකත් අපි බලමු. මතක් කරලා අපිව subscribe කරන්න. දැන් ඔන්න වෛරස් එක වෙලඳුණු සොම්බියෙක් දුවගෙන එනවා ගමේ බස් එක පැත්තට. බස් එකේ අය හිතන්නේ මේ ගමනක් යන්න බස් එකට එන මිනිස්සෙක් කියලා. හැබැයි අන්තිමට බස් එකට නගින සොම්බියා බස් එකේ අයවත් හපා ගන්න පටන් ගන්නවා. බස් එකේ මිනිස්සු හිස්ලුව අත දුවන්න පටන් ගන්නවා. මේ විදිහට හැමෝම තම තමන්ගේ ජීවිත බේර ගන්න දුවද්දි අවසානයේ කොහොම හරි ඔන්න ජටින්දර් පීට දෙන්නත් වාහනේ නතර වෙන නිසා දුවන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේ ජටින්දරට හම්බ වෙනවා එයාගේ යාළුවෙක්. එයාගේ නම 33. මේ 33 කියලා නම්බරයකින් තමයි යාළුවට ජටින්දර් කතා කරන්නේ. ඉතින් දැන් මේ වෙලා තියෙන දේ ගැන මේ තුන්දෙනා බය වෙලා කතා කරන්න පටන් ගන්නවා. මෙයාලට හිතා ගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. දැන් මේ තුන්දෙනා කතා කරන්නේ ඊළඟට මොකද්ද කරන්නේ කොහොමද මෙතනින් බේරෙන්නේ කියන එක. ජටින්දර්ට ඕනි වෙනවා එයාගේ පෙම්වතිය කොකෝව බේරගන්න. ඒ නිසා ජටින්දර් තීරණය කරනවා සොම්බිට ගහලා කොහොම හරි කොකෝ ඉන්න ගමට යන්න. හැබැයි මිනිහා චන්දියා වගේ එළියට ගියාට ජටින්දර් සොම්බි දැක්ක ගමන් බය වෙලා ආපහු දුවගෙන එනවා. මොකද හිතන තරම් ලේසි නෑ කියලා මිනිහට තේරෙනවා. ඊළඟට කාමරේ තියෙන ලොකු කවරයක් දකින මේ තුන්දෙනා තීරණයක් අරගෙන මේක අරගෙන එළියට ගිහින් මේ කවරේ සොම්බින්ගෙන් ඔළුවේ ඉඳන් පුරවලා මෙතනින් දුවන්න ගන්නවා. ඇත්තටම මේ වෙද්දි කොකෝට මොනවා වෙලා ඇද්ද? ඒ ගමේ තත්ත්වය කොහොමද? ඉතින් කොහොම හරි මෙතනින් පැන ගන්න මේ තුන්දෙනා කැලයක් ගාමින් යද්දි මේ අයට හරි තිබහයි. ඈත කුඹුරක වැඩ කරන කීප දෙනෙක් මේ තුන්දෙනා දකිනවා. හැබැයි වැඩි වෙලා යන්න කලින්ම කුඹුර ළඟ ඉන්න අය හැරිලා මේ තුන්දෙනා පැත්තට දුවන් එනවා. බලද්දි ඒ ඉන්නෙත් සොම්බි. එක සොම්බියෙක් දුවගෙන ඇවිත් 33 සපා ගන්න උත්සාහ කරත් ජටින්දර් කොහොම හරි 33 බේර ගන්නවා. බලද්දි ඒ හපා කාපු වයසක සොම්බියාගේ දත් නෑ. නැත්තම් 33 එතනම ඉවරයි. අනිත් සොම්බි ටික මේ අයට පහර දෙන්න හදනකොට පීට ගාව තියෙන ස්පීකර් එක විසි වෙලා සින්දුවක් ප්ලේ වෙනවා. අන්න එතකොට සොම්බි ඔක්කොම ස්පීකරය ළඟ පොරකන්න පටන් ගද්දි මෙයාලට තේරෙනවා සොම්බි පහර දෙන්නේ සද්දයකට විතරයි කියලා. ඒ නිසා සද්ද නොකර පස්සට යද්දි ඕටුවක් පෑගිලා සද්දයක් ඇහුන ගමන් සොම්බි අනිත් අතට හැරිලා මේ තුන්දෙනාට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවේ මෙතනට එනවා අංචල් කියන වෛද්‍යවරිය. එයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඉතින් එයා මෙතනට ඇවිත් සොම්බි ටික ඉවරයක් කරලා මේ තුන්දෙනාව බේර ගන්නවා. අංචල් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි සුපිරි වැඩකාරියක් කියලා අපිට මේ වෙලාවේ බලා ගන්න පුළුවන්. අංචල් වෛද්‍යවරියක් වගේම හමුදාවේ විශේෂ පුහුණුවක් ලැබපු කෙනෙක්. මේ තුන්දෙනාව බේරගන්න අංචල් මෙයා එක්ක කතා කරලා මේ සිදුවෙන හැම දෙයක්ම පැහැදිලි කරලා මෙතනින් යන්න හදනකොට පීට ගාව තියෙන ෆෝන් එකට කෝල් එකක් එනවා 33 ගේ සහෝදරයාගෙන්. එයාට කියන්නේ 34 කියලා. දැන් 33ට කියනවා එයාව බේරගන්න කියලා. තමන්ගේ සහෝදරයා බේරගන්න අංචල්ගෙන් වැඳලා 33 උදව් ඉල්ලනවා. ඒ නිසා අංචල් තීරණය කරනවා 34 බේරගන්න. ඔන්න දැන් කට්ටිය වැඩේට බහින්න යන්නේ. හැබැයි හිතන තරම් ලේසි නෑ. මේ වෙද්දි 34 හිර වෙලා ඉන්නේ දී ගබඩාවක. එතන සෑහෙන පිරිසක් සොම්බි වෙලා ඉන්නවා. මෙතනට ළඟා වෙන්න සෑහෙන උත්සාහයක් දරන්න වෙන බව මේ අයට තේරෙනවා. ඉතින් හිමින් එතනට යන්න උත්සාහ කරත් ඒ වෙලාවේ පීට හිර කරගෙන හිටිය වාතයක් සද්දෙට පිට වෙනවා. මේ සද්ද නිසා සොම්බි ටික මේ හතර දෙනා පැත්තට දුවගෙන එනවා. දැන් හතර දෙනාම දුවන්න ගන්නවා. මෙතනින් බේරෙන්න කරන්න තියෙන එකම දේ සොම්බි ටික හිර කරන එක. ඒ නිසා ජටින්දර් වී ගොඩ ගහලා තියෙන තැන්වලට උඩින් ගිහින් සොම්බින්ට යන්න තියෙන මග අහුරන්න වී ගෝනි බිමට දාන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා සොම්බි ටික එක තැනකට කොටු වෙනවා. මේ හතර දෙනා දැන් ඉක්මනට වී ගබඩාව ඇතුළට යනවා. ඒත් ලේසි නෑ. ඒක ඇතුළෙත් සොම්බි ඉන්න නිසා කොහොම හරි ඔන්න මේ අයට පුළුවන් වෙනවා 33 ගේ සහෝදරයා වෙන 34 බේරගන්න. දැන් අංචල් කල්පනා කරනවා රෑ වේගෙන එන නිසා මෙතන රාත්‍රිය ගත කරන්න. අංචල්ගේ තීරණයට අනිත් අයත් කැමති වෙනවා. ඒ නිසා එදා රාත්‍රිය පොඩි දෙකින් බඩ පුරව ගන්න මේ පස් දෙනා මෙතන නිදා ගන්නවා. මොකද අංචල් ඊළඟ දවසේ ජටින්දර්ගේ පෙම්වතිය කොකෝව හොයන්න උදව් කරන්න සූදානමින් තමයි ඉන්නේ. දැන් පහුවෙදා උදෙන්ම කට්ටියම වාහනයකින් පිටත් වෙන්නේ කොකෝව හොයන්න. ඒ යන ගමන් ජටින්දර් එයාගේ ආදර කතාව අංචල්ට විස්තර කර තමයි යන්නේ. හැබැයි මගේදී එකපාරට සොම්බි ටිකක් මේ වාහනේට පාර දෙන්න පටන් ගන්නවා.
මෙතනින් බේරෙන්න ලොකු ට්‍රයි එකක් දෙන වෙලාවේ 34 ගේ අත සොම්බියෙක් කපා කනවා. කොහොම හරි මෙතනින් පැනගත්තට මේ වෙද්දි 34 ගේ අත හපා කාලා ඒ නිසා එයාට මේ වෛරසය ආසාදනය වෙලා. දැන් 33 සෑහෙන දුකකින් වේදනාවකින් ඉන්නේ තමන්ගේ සහෝදරයට වෙච්ච දේ නිසා. 34ට තේරෙනවා දැන් තමන්ටත් වැඩිකල් සාමාන්‍ය විදිහට ඉන්න බැරි බව. මේ වෙලාවේ 34 33ව හපා කන්න පනිද්දී 33 එයාව ලිඳට තල්ලු කරලා දානවා. ඉතින් දැන් දුකින් වුණත් මේ හතර දෙනා නැවත පිටත් වෙනවා කොකෝව හොයාගෙන. එයාගේ ගෙදරට ඒ යන්න හදනකොට තවත් සොම්බියෙක් ඒ පැත්තට එනවා. අංචල එයාගේ තුවක්කුවේ අවසන් උණ්ඩයත් ඒ සොම්බියට තියලා ගමන පිටත් වෙනවා. දැන් කොමින් කොහම හරි කොන්න කොකෝගේ ගෙදර පේන මානයට ආවත් ඒ පැත්ත පලාතකටවත් ලං වෙන්න බැරි තරමට සොම්බි බැයි වැහැලා. දැන් හැමෝම තීරණය වෙනස් කරන්න හැදුවත් ජටින්ද කියනවා කොහොම හරි කොකෝව බේරගමු කියලා. ඒත් ඉතින් කොකෝ හොඳින්ද කියලා තවම දන්නේ නැහැ. අංචල් කියනවා සොම්බි අපිට ඇටැක් කරන්නේ අපේ ශරීරයේ උණුසුමට. ඒ නිසා විකල්ප විසඳුමක් හොයාගන්න ඕනේ කියලා ඒ වෙලාවේ මේ කට්ටිය තීරණය කරනවා මඩ තවරගෙන සොම්බි අස්සෙන් ඉස්සරහට යන්න. මොකද එතකොට මඩ නිසා සොම්බින්ට ශරීර උෂ්ණත්වය දැනෙන්නේ නැති නිසා. ඔන්න ඒ නිසා මඩ තවරපු ගෝණි කීපයක් ඇඟට දාගෙන ඔන්න මේ හතර දෙනා බයෙන් සොම්බි අස්සෙන් ඉස්සරහට යනවා. බයෙන් ඉස්සරහට ගියාම සතුට වැඩිකමට ජටින්දර මෝඩයා වගේ කෑ ගහනවා. ඒ වෙලාවේ ඔන්න සොම්බි කටහඬේ සද්දෙට හැරිලා මේ හතර දෙනා පස්සේ පන්නනවා. දැන් පණ බේර ගන්න පුළුවන් උපරිම හයියෙන් දුවන්න ගන්නවා. කොහොම හරි මේ කට්ටිය පොඩි උසකට නැගලා ජීවිතය යන්තම් බේර ගන්නවා. මරණය පෙනිපෙනියෙද්දී ඔන්න එකපාරට ගෙදරක ජනේලයක් ඇරලා මිනිස්සෙක් මේ කට්ටියට කතා කරනවා. මිනිහාගේ නම චැන්ගෝ. චැන්ගෝ සොම්බින්ගෙන් බේරලා ගේ ඇතුළට වෙලා ඉඳලා තියෙනවා. ඉතින් චැන්ගෝ මේ හතර දෙනාව ගේ ඇතුළට අරගෙන විස්තර කතා කරනවා. චැන්ගෝ ටිකක් අමුතු જાතියේ මිනිහෙක්. හැබැයි නිර්භීත මිනිස්සෙක්. චැන්ගෝට ජටින්දර සියලු විස්තර කිව්වට පස්සේ චැන්ගෝ තීරණය කරනවා ජටින්දරට උදව් කරන්න. කොකෝගේ අසල්වැසිය තමයි චැන්ගෝ කියන්නේ. කොකෝගේ ගෙදරට යන්න ඉනිමගක් හදලා ඒක කොකෝගේ ගෙදර උඩ තට්ටුවට දාලා ඔන්න දැන් මේ හතර දෙනා හිමින් ඉනිමග දිගේ කොකෝගේ ගෙදරට යනවා. වැටමුත් ඉතින් බිම ඉන්න සොම්බින්ගේ ගොදුරක් වෙනවා. අවසානයට යන්න ඉන්නේ 33. ඉතින් මිනිහා හිමි යද්දී ඔන්න එකපාරට ඉනිමග කඩන් වැටෙනවා. හැබැයි පහලටම වැටෙන්නේ නැහැ. මග රැඳෙන නිසා. නමුත් මිනිහා දැන් ජීවිත ආසාව අතෑරලා අනිත් අයට කියනවා මාව දාලා ඔයාලා යන්න ගිහින් කොකෝ හොඳින්ද බලන්න කියලා. ඔන්න ඔය වෙලාවේ චැන්ගෝ කොක්කක් දාලා ඉනිමග උස්සලා ගන්නවා. මං කියවනේ චැන්ගෝ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා. මොකද්ද වාසනාවකට 33 බේරුණා. චැන්ගෝට පින්දීලා මේ අතර දිනා කොකෝගේ ගෙදරට ගිහින් දැන් ඔන්න කොකෝගේ කාමරයට යනවා. ඒ යද්දි ගෑනු කෙනෙක් බිම වැටිලා. මේක දකින ජටින්දර හිතන්නේ ඒ කොකෝ කියලා. එයා අංචල් බදාගෙන අඩද්දී මෙන්න කොකෝ හැංගිලා හිද්දලා එළියට එනවා. දැන් ඔන්න හැමෝටම සතුටුයි. කොකෝ හොඳින් ඉන්නවා. දැන් ඉතින් කරන්න තියෙන්නේ මේ අගාදීන් බීරලා යන්න. හැමෝම සතුටින් මෙතන යන්න කියලා ප්ලෑන් කරලා දොර ළඟට යද්දි එකපාරට දොර කඩාගෙන අතක් එනවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි හොඳින් හෝ නරකින් හරි කොකෝ ලබා ගන්නවා කියලා හිතපු සෝසා. සෝසා සොම්බියෙක් වුණත් කොකෝව අතෑරලා නැහැ. ඔන්න සොම්බි දොර කඩාගෙන ඇතුළට එනවා. දැන් ඉතින් මේ පස් දෙනා ගේ ඇතුළේ මේ අත දුවන්න ගන්නවා. හැබැයි මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ. මොකද දුවන්න කියලා කිසිම තැනක් නැහැ. ගේ ඇතුළේ හිර වෙලා නිසා. අවසානයේ සොම්බි ටිකට මේ අය කොටු වෙනවා. ජීවිතය ගැන හිතින් අතෑරලා මේ කට්ටිය තීරණය කරනවා සොම්බින්ට ගොදුරක් වෙන්න. මොනවා වෙයිද සොම්බි මේ අයව හපාකයිද නැහැ. ඔන්න එකපාරට සින්දුවක් දාලා හයියෙන් ස්පීකර් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. සොම්බි ඔක්කොම දැන් ඒ පැත්තට දුවන්න ගන්නවා. ඒ නිසා මේ හතර දෙනාගේ ජීවිතේ බේරනවා. ඉතින් වෙන කවුරුත් නෙවෙයි පීට තමයි සින්දුවක් දාලා සොම්බි ටිකේ අවධානය වෙනස් කරලා මේ කට්ටිය බේරගත්තේ. පොඩි වුණාට කොහමද කොල්ලගේ මොලේ. හැබැයි මේ සොම්බි සද්ද පැත්තට ගියාට සොම්බියෙක් වුණ ෂෝසා ජටින්දරව තවමත් අතෑරලා නැහැ. ෂෝසා ජටින්දරවයි කොකෝවයි දෙන්නව හොයාගෙනම එනවා. ෂෝසා ජටින්දර ළඟට ඇවිත් ඔන්න පහර දෙන්න පටන් ගන්නවා. ජටින්දරට සොම්බියෙක් වුණ ෂෝසට ගහන්න තරම් හිතක් නැහැ. කොකෝ ඒ වෙලාවේ ෂෝසගෙන් ජටින්දර බේරගන්න මැදට පනිනවා. අන්තිමට කොහොම හරි මේ දෙන්න එකතු වෙලා ෂෝසව උඩ ඉඳලා පහලට තල්ලු කරලා දානවා. ෂෝසගේ අවසානයේ ඒ විදිහට වුණා. දැන් ඊළඟට ෂෝෂගේ බොඩි එක දිහා බලන් ඉඳලා මේ කට්ටිය එකතු වෙලා ෂෝෂව තල්ලු කරන් ගිහින් අර සොම්බි හැමෝම ස්පීකර් එක වට කරන් දඟලන තැනට ගෑස් සිලින්ඩර් එකක් තල්ලු කරලා ගිනි තියලා දානවා. ඒ වෙන පිපිරීමෙන් සොම්බි සියලු දෙනා මරණයටපත් වෙනවා. ඉතින් කොකෝවත් බේරන් මේ පස් දෙනා යන ගමන් අංචල් කියනවා ෂෝෂට වෛරස් එක ඇතුළු වුණත් එයාට ඒකට ප්‍රතිශක්තියක් නිර්මාණය වෙලා. ඒ කියන්නේ ෂෝෂ සොම්බියෙක් වුණාට
අනිත් අයට වඩා මතකය පළිගැනීම දැනීම සෑහෙන තිබුණා. ඉතින් ඒ කියන්නේ මේ වෛරස් එකට බෙහෙතක් හොයාගන්න පුළුවන් කියන එක. හැබැයි ෂෝසා තාමත් මැරිලා නැහැ. මිනිහා තාමත් සොම්බියෙක් වගේ ජීවත් වෙනවා. නමුත් ෂෝසා මේ වෙද්දි කොකෝව හපා කාලා. කොකෝ ෂෝසාව තල්ලු කරද්දි තමයි මේක උනේ. කොකෝට මොනා වෙයිද? ෂෝසා තාමත් ජීවත් වෙනවා. පලිගන්න එයිද? ඉතින් මේකේ දෙවෙනි කොටස ළඟදිම එනවා. ඒ ආපු ගමන් අපි ඔයාට අරගෙන එන්නත්. එහෙනම් සලයිවිත් කව අපිව subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ සුපිරිම movies බලන්න එකතු වෙන්න.